සදහැවතුනි පින්බර උදෑසන පින් සිතිවිලි හදවතේ ඇති කරගෙන බණ අහන්න සූදානම් වෙමු. ඔබේ ජීවිතයේ සුබය වෙනුවෙන් වැඩ කටයුතු කර ගැනීම උදෙසා තවත් දවසක් උදා වී තිබෙනවා. ඒ දවසෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න. අතීතය අනාගතය බැහැරකොට වර්තමානයේ ජීවත් වෙන්න එවිට ඔබට අතීත පාඩම් වලින් ලද අවබෝධය තුලින් අනාගතය ඉබේටම සැකසේවි. උතුම් දේශනාවද ඒ සඳහා වේවා. අද මේ ධර්ම දානමය පින්කම සංවිධානය කරන්නේ මිනිපේ මොරයාය වේරගන්තොට රන්දෙනිගල පාර ලිපිනයෙහි පදිංචි චන්ද්‍රිකා මාදම්පේ බද්රා මාදම්පේ චන්ද්‍රාදිසා නායක පුෂ්පා හපුගස්පිටිය යන පවුලේ උදවිය. 2023 12 වන දිනට පරලෝ සැපත් වී වසර 58ක් සම්පූර්ණ වෙන කමලා හපුගස්පිටිය ආදරණීය මෑණියන්ටත් මීට වසර 29කට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු එස් මාදම්පගේ ආදරණීය පියාණන්ටත් වසර 13කට පෙර මියගිය පියරත්න දිසානායක අයියාටත් වසර 16කට පෙර තරුණ වියේදී පරලෝ සැපත් නදීර චානක පතුරාජ මල්ලීටත් කිරියම්මාටත් සීයාට පප්පාට ආච්චීට සීයාට සහ මහියංගනය ශාන්ති ඖෂධාලයෙහි අධිපතිව සිට මියගිය චන්ද්‍රදාස හපුගස්පිටිය මාමාටත් රත්නාමැණිකේ නැන්දාටත් වෛද්‍ය සිසිල දසනායක බාප්පාටත් වෛද්‍ය පද්මා දිසානායක පුංචි අම්මාටත් වෛද්‍ය ගුණදාස හපුගස්පිටිය මාමාට සහ ස්වර්ණා මැල්ලව නැන්දාටත් වෛද්‍ය රාජා හපුගස්පිටිය මාමාටත් ලතා නැන්දාටත් කුසුම් නැන්දාටත් ආචාර්ය සුගත් හපුගස්පිටිය මාමාටත් පී.ආර්. ධර්මපාල බාප්පාටත් ගුණසේකර පතිරාජ බාප්පාටත් කොයින් මෙනිකේ මහත්මියටත් පවුලේ නමින් මියගිය සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කොට නිවන් සුව පතන්ටත් රුසිරු පුතාට හංසිකා දියණියට සිගිති රුසිරි මිනිපිරියට ශතික පුතුණුවන්ට සහ පවුලේ සුජීවත්ව වාසය කරන හැමට දේශකයන්න් වහන්සේට රන්ගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මිනිපේ මොරයාය වේරගන්තොට රන්දිනිගල පාර පදිංචි චන්ද්‍රිකා මාදම්පේ බද්රා මාදම්පේ චන්ද්‍රාදිසා නායක පුෂ්පා හපුගස්පිටිය යන පවුලේ උදවිය සදහැබර දායකත්වයේ අරගෙන කටයුතු කරනවා. දේශකයන්න් වහන්සේ පොල්පිටිගම අරලිය මළුව තපෝවනය ආරණ්‍ය සේනාසනය ඇතුළු විහාර පාර්ශවයේ විහාරාධිපති ඓතිහාසික ප්‍රතියාගල ශ්‍රී සුමංගල මූලික පිරිවෙනේ පරිවෙනාධිපති අමරපුර ශ්‍රී කල්යාණ මාසනිකායේ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක වයඹ ටීවී ආයතනයේ විධායක අධ්‍යක්ෂ ප්‍රවචන කීර්ති ශ්‍රී සාහිත්‍ය ශූරී විපස්සනා කම්මට්ටානාචාර්ය ශ්‍රාෂ්ට්‍රපති පූජ්‍යපාද තපෝවනේ සුමේද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන්ව සිල්වතුන් බවට පත්වෙමු. හැම කෙනෙක්ම සාදු නාදයක් දී නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං
ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම භන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදීත බන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු ධීවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මේ අවස්ථාවේ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ කාරුණික පින්වතුන් සියලු දෙනාටමත් හිතසුව පිණිස හේතු වෙන ධර්මයක් ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච අවස්ථාව. අද දවසේ මේ ධර්ම දානමය පින්කම් සිද්ධ කරමින් සම්බන්ධ වෙන මේ කාරුණික පින්වතුන් හැමෝමත් බලාපොරොත්තු වන්නේ මේ උතුම් ධර්ම දානමය පින්කම් සිද්ධ කරලා බොහෝ දෙනාට හිතසුව පිණිස හේතු වෙන ධර්මයක් හැමෝටම ශ්‍රවණය කරන්න අවස්ථාව සලසලා දෙන්න. එනිසා අපි ටික වෙලාවක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ නිවීම පිණිස උතුම් අවබෝධය පිණිස දේශනා කරපු ධර්මයක් ශ්‍රවණය කරන්න සූදානම. පින්වත්නි මේ ලෝකයේ තුල යම් ඇසීමක් තියෙනවා නම් එහෙම නැත්නම් අහන දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් අපි ශ්‍රවණය කරනවා කියලා කියනවා. ඒ ශ්‍රවණය කරන යම් දෙයක් තියෙනවා නම් ඇසූ පමණින්ම පින්වත්නි හිත තුල ක්‍රියාත්මක වෙන ලෝභ දේශ මොහ දුර වෙලා යනවා නම් ඒ වගේම හිත තුල මේ බලාත්මක වෙන අකුසල මූලයන් දුර වෙන්න හේතු වෙනවා නම් ඒ තමා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ භාෂිතයට කියනවා පින්වත්නි පරතෝ ഘോഷ කියන වචනය. පරතෝ ഘോഷ. සමහර විට පින්වත්නි මේ manuss ලෝකේ අපි ඉපදිලා ඉන්නවා. හොඳට අපේ ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ වගේම හොඳට ප්‍රඥාවක් තියෙනවා. හැබැයි පින්වත්නි ධර්මය අවබෝධයට යන්න බෑ සමහර විට. ඒකට හේතුව මොකක්ද? භාග්‍යවතුන් වහන්සේගේ පරතෝ ഘോഷය අපේ දේශවන් වලට ළඟා වෙලා නැහැ. පින්වත්නි ඕන තරම් මේ ශාසනයේ
සෝවාන් ආදී මාර්ගඵලලාභීන් බවට පත්වෙන්න අවශ්‍ය සංස්කාර සහිත කුසල සංස්කාර සහිත බොහෝමයක් බුද්ධ ශ්‍රාවකයෝ ඉන්නවා. සමහර විට ඒ අයට මේ ධර්මාභෝධයට තාම යන්න බැරි වුණේ නිවැරදිව මේ පරතෝ ഘോഷය එම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පණිවිඩය හරියට දිසවන් වලට ආපු නැතිකම නිසාදෝ කියන විස්තරයත් අපිට සිහිපත් කරන්න පුළුවන්. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ දේශනා කරන්නා වූ යම් ධර්මයක් තියෙනවා නම් මේ ධර්මයේ හොඳට පින්වත්නි සතියෙන් යුතුව අපි ශ්‍රවණය කළොත් අපිට මේ ජීවිත අවබෝධය ලබා ගන්නවයි කියන එක පින්වත්නි ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. කාරණා පහයි අපේ ජීවිතේ සම්පූර්ණ කරගන්නට අවශ්‍ය වෙන්නේ. එකක් තමයි ශ්‍රද්ධාව. ඊළඟට විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මේවට පින්වත්නි කියනවා පංච ඉන්ද්‍රිය ධර්ම කියලා. ඔබ දන්නවද මේ සම්බුද්ධ ශාසනයේ පින්වත්නි මූලිකම නිෂ්ඨාව සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ මුල් සංයෝජන ධර්මයන් තුන නසපු කෙනා කියලා කියන්නේ මෙන්න මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් මනාකොට වඩාගත් කෙනා කියලා කියනවා. මේ ධර්මයේ අහන ඔබ කාරණා දෙකක් මේ වෙනකොට පූර්ණ භාවයට පත් කරලායි සිටින්නේ. එකක් තමයි ශ්‍රද්ධාව. අනිත් එක තමයි විරිය කියන කාරණා දෙක. යම් බුද්ධ ශ්‍රාවකෙක් තුල පින්වත්නි මේ ශ්‍රද්ධාව සහ විරිය කියන පංච ඉන්ද්‍රිය ධර්මයන් බලාත්මක නම් ආන්ගේ ශ්‍රාවකයට කියන නමක් තියෙනවා. එයාට තමයි කියන්නේ පින්වත්නි ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයා කියලා. එහෙනම් ඔබ කවදාවත් ඔබ ගැන අව탁සීරුවක් ඇති කරගන්න එපා. අපි පෘථග්ජනයෝ නෙවෙයි කියලා. පින්වත්නි සාමාන්‍ය පෘථග්ජනයට කියනවා අසෘතවත් වූ පෘථග්ජන කියලා. හැබැයි පින්වත්නි මේ බුද්ධ ශාසනයේ යම් ශ්‍රාවකෙක් තුල ශ්‍රද්ධාව සහ විරිය කියන කාරණා දෙක තියෙනවා නම් මනාකොට පිහිටලා එයාට කියන ශ්‍රද්ධානුසාරී කියලා. ඇත්තටම පින්වත්නි ඔබලාගේ හිද්දිහා බලන්න මේ බණහන පළවෙනි වතාව නොවෙනවා වෙන්න පුළුවන්. ඕන තරම් මේ බුද්ධ ශාසනයේ අපේ ස්වාමීන් වහන්සේලාගෙන් බණ අහපු පිරිසක් මේ වාඩි වෙලා ඉන්නේ. ඇත්තටම ඔබට මෙහෙම එක්තැන් වෙලා එක අරමුණකට හිත ගෙනල්ලා මේ ආකාරයෙන් ධර්මය අහන්න මේ පරිසරය ඔබේ ජීවිතය තුළ සකස් වෙලා තියෙන්නේ ඇත්තටම ඔබ ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකෙක් නිසා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා මේ බුද්ධ ශාසනයේ ධම්මානුසාරී ශ්‍රාවක කියලා. ඒ ශ්‍රාවකයාට පින්වත්නි මේ ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයාට වඩා ටිකක් එහා ගිය මානසිකත්වයක්. අපේ බුද්ධ ශාසනයේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතයට කියනවා පරියාප්ති ශාසනය කියලා. ඒ පරියාප්ති ශාසනය තුළ කොටස් දෙකකට අපි මේ කාරණා විග්‍රහ කරනවා. එකක් තමයි ධම්ම කොටස සහ විනය කොටස කියන කාරණාව. ඔබලා දැකලා ඇති සමහර අපේ ගිහි ශ්‍රාවකයෝ ඉන්නවා ඊටාම හොඳට විනය කාරණා පිළිබඳව දන්න අය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්ම ගැන අපි ඇහුවොත් ඊටාම හොඳින් මේවා විග්‍රහ කරන්න පුළුවන්. එහෙනම් ආන්ගේ ගිහි ශ්‍රාවක කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. හොඳට මේ පරියාප්ති ධර්මයන් ප්‍රගුණ කරලා හොඳට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය ධර්ම සහ විනය කොටස පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන අය. ආන්යාට කියනවා පින්වත්නි ධම්මානුසාරී ශ්‍රාවකයා කියලා. හැබැයි ඔබගේ සහ ඒ ශ්‍රාවකයාගේ දිනු වෙච්ච පින්වත් ඉන්ද්‍රිය ධර්ම දෙකයි. මොකද්ද? ශ්‍රද්ධා ඉන්ද්‍රිය සහ වීරේන්ද්‍රිය කියන කාරණා දෙක තමයි තියෙන්නේ. හැබැයි තාම සෝවාන් වෙලා නැහැ. එහෙනම් යම් දවසක අපි මේ බුද්ධ ශාසනයේ සෝවාන් ඵලයටපත් උනා කියලා කියන්නේ ඉතරි කාරණා තුන පූර්ණ භාවයට පත් වෙච්ච දවසට. මොකක්ද ඉතරි කාරණා තුන? දැන් ඔබගේ ජීවිතය තුළ මේ කාරණා දෙකක් පූර්ණ වෙලා තියෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය සහ විරිය ඉන්ද්‍රිය තියෙනවා. ඊළඟට ඔබ සම්පූර්ණ කරගත යුතුයි පින්වත්නි ශ්‍රද්ධා විරි සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දෙකක් දිනු කරගන්න ඕනේ. ආන්ගේ ඉන්ද්‍රිය ධර්ම දෙක යම් අවස්ථාවක පූර්ණ භාවයට පත් වෙන දවසට තමයි අපි උතුම් සෝවාන් ඵලයටපත් උනා කියලා කියන්නේ පින්වත්නි. එනම් පින්වත්නි මේ නිර්වාණය කියන කාරණාව භාගතුන් වහන්සේ විග්‍රහ කරද්දී උතුම් අවබෝධය ගැන විග්‍රහ කරද්දී පින්වත්නි යම් දවසක ඔබ අප සියලු දෙනාම මේ සංසාරයට බැඳලා තියෙන විශේෂයෙන්ම පින්වත්නි කාම ලෝකෙට අපි මේ ඇවිල්ලා ඉන්නේ කාම ලෝකික පින්වත්නි. අපි දන්නවා මේ කාම ලෝකයේ ජීවත් වෙනකොට අපේ ජීවිතවලට කාමයන් එනවා හොයාගෙන. සමහරවිට අපි කාමයන් හොයාගෙන යනවා. ඒකට හේතුව පින්වත්නි මොකක්ද? ඔබ හිතනවා මේක වරදක් කියලා. නමුත් වරදක් හැටියට සටහන් කරන්න බෑ. මොකද මේක කාම ලෝකයක් නිසා. මේ කාම ලෝකයේ ප්‍රතිසන්දි විඥානේ සකස් කරන්න හේතු වන්නේම මොකක්ද?
ශවේ නොවෙච්ච වූ පංච ඕරම් භාගී සංයෝජන අපි තුල තියෙන නිසා. ඒ කියන්නේ මේ කාම ලෝකෙට බඳින සංයෝජන ධර්ම පහක් තියෙනවා. ඒවට කියනවා පින්වත්නි පංච ඕරම් භාගී සංයෝජන. එහෙනම් යම් දවසක මේ පංච ඕරම් භාගී සංයෝජන වලින් මුල් සංයෝජන තුන රැහැම්පට තුන කඩලා දානවා නම් ආන් එදාට තමයි පින්වත්නි මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් අපි සම්පූර්ණ භාවයටපත් කරන්නේ. ඒක පින්වත්නි එහෙනම් මානසිකයි තාම බල සම්පන්න මානසික අවබෝධයක්. එහෙනම් කවදා හරි දවසක මේ ශාසනය වෙන්න පුළුවන්. ඔබ සතිපට්ඨාන දිනු කරන ශ්‍රාවකෙක් නම් හොඳට විදර්ශනා නුවණ දිනු කරන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් පින්වත්නි ආන්ගේ කෙනාට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ පංචෝරම් භාගී සංයෝජන පහෙන් මූලික කාරණා තුන සමුච්ඡේද කරලා දාන්න. එහෙනම් අපි බුද්ධ ශාසනයෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි. මොකද හේතුව මෙතනින් එහා පැත්තේ තියෙන්නේ අපිට පේන්නේ නැති වුණාට අති බිහිසුණු ලෝකයක්. මතක තියාගන්න අපි දන්න දේ ඊටාම ස්වල්පයයි. ඔබ අප දන්න ඊටාම ස්වල්ප දෙයක්. අපි දන්නේ මොනවද? භෞතිකව සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ලෝකය ගැන විතරයි ඔබත් දන්නේ අපිත් දන්නේ අපි හැමෝම. හැබැයි පින්වත්නි මෙතනින් එහා පැත්තේ ලොකු කතාවක් තියෙනවා. අපි බොහෝ දෙනෙක් දන්නේ නැති කතාවක් මෙතනින් එහා පැත්තේ දිගහැරලා තියෙනවා පින්වත්නි. සරලව කිව්වොත් අපේ මේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන ලෝකයේ තුල අපි හිතාගෙන ඉන්නවා මේක තමයි එකම ලෝකය කියලා. පින්වත්නි ධර්මයේ අහන අය නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රගුණ කරන අය නම් එක්තරා දුරකට මේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. හැබැයි බලන්නකො බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න නැති පිරිසකුත් මේ සමාජයේ ඕන තරම් ඔය අත දැකලා ඇති. එයා නම් පින්වත්නි කොහොමත්ම විශ්වාස කරන්නේ මේ භෞතිකත්වයේ ඉක්ම වූ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් පින්වත්නි දැනගත යුතු යමක් මෙතනින් එහා පැත්තේ තියෙනවා කියන කාරණාව. ඒ නිසා තමයි අද සමාජයේ පින්වත්නි බොහෝ දුරට තරුණ අපේ දුවදරුවෝ පරලොව ගැන කතා කරද්දී පින්වත් ඒක හාස්‍යයට ලක් කරනවා. සතර පාය ගැන කතා කරද්දී, නිරය ගැන කතා කරද්දී පින්වත්නි ඇත්තට මේ සමහර අය පින්වත්නි ඒක හාස්‍යයට ලක් කරනවා. එහෙම දෙයක් නැහැ කියලා පින්වත්නි. නමුත් පින්වත්නි කවුරු පිළිගත්තත් නැතත් මේ ලෝකේ සනාතනික ධර්මතාවයක් තියෙනවා. ලෝකේ ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් තියෙනවා. අපිට ඒවා ඉක්මවල යන්න පුළුවන් කමක් නැහැ. අපි මේ එක්තරා ලෝකෙක තවත් කාම ලෝකෙක ඉපදිච්ච තවත් ජීවී කොටාසයක් පමණයි. ඒක හොඳට මතක තියාගන්න. ලෝකයට බුදු කෙනෙක් පහළ වෙලා බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා අමුතු දෙයක් නිර්මාණය කළේ නෑ පින්වත්නි. ලෝකේ ක්‍රියාත්මක වන මේ ධර්මතාවය අපිට පෙන්වලා දුන්නා, පැහැදිලි කරලා දුන්නා. මෙන්න මෙහෙම දෙයක් මේ ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඉපදෙමින් මැරෙමින් ජරා මරණ දුකට පත්වෙන සත්වයෙක් කියලා කෙනෙක් හිටියා. ආත්ම දෘෂ්ටිය ඇති කරගෙන පින්වත්නි සක්කාය දිට්ඨිය පාදක කරගෙන ඉපදෙමින් මැරෙමින් සංසාරේ හඬා වැළපෙමින් දුක්ඛ දෝමනස උපායාස සහිතව ජරා මරණ වලට පත්වෙන පුද්ගල සංඥා සහිත කෙනෙක් ගැන කතා කළා. මම මගේ කියන දෘෂ්ටිය පින්වත්නි උපාදාන කරගෙන. ආන් එහෙම ලෝකයක් උපාදාන කරගත්ත ගතියක් පිළිබඳව භාගතුන් වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙනවා. දැන් බලන්නකො මේ වාඩි වෙලා බණ අහන නිවෙස් වල ඉඳලා ඔබ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් බලන්න ඔබේ ආලින්දේ ඔබ දැන් වාඩි වෙලා මේ එක අරමුණකට හිත අරගෙන ඉන්න වෙලාවේ ටිකක් හිතන්නකො. ඔබටත් දැනෙන්නේ මම කියන දෘෂ්ටියක්නේ. හැම කෙනාටම දැනෙන්නේ මම ඉන්නවා, මට දැනෙනවා, මම අහනවා, මම බලනවායි කියන දෘෂ්ටිය පින්වත්නි. මේක තමයි සක්කාය දිට්ඨියේ පුංචි කොටසක් අපි මේ පෙන්වුවේ. හැමෝටම දැනෙන්නේ මම කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපේ දේශනාව තුළ පෙන්වන්නේ පින්වත්නි උපාදානස්කන්ධ පහේ පෙරලීමක් මේ දකින්නේ ඔබ. උපාදානස්කන්ධ පහේ පෙරලීමක් මේ පරිවර්තනයක් දකිනවා. හරියට පින්වත්නි ගිනි වලල්ලක් කරකවනකොට රහුමක් වගේ පේනවා. තනි ගිනි බෝලයක් වේගෙන් කෙනෙක් කරකවනකොට පින්වත්නි ලස්සන ගිනි වලල්ලක් පේනවා. කරකවන එක නතර කරපුවාම එතන ගිනි වලල්ලක් නෑ. තනි බෝලයක් තමයි තියෙන්නේ. කැරකෙනකොට පේනවා ගිනි වලල්ලක් වගේ. නවත්තපුවාම එතන එහෙම එකක් නෑ. ඒ වගේ පින්වත්නි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය පින්වත්නි පෙරලමින් අපි උපාදාන කරගන්නවා. එහෙම උපාදාන කරගෙන ඉන්න මේ ලෝකයේ කියලා සම්මත කරගත දේ තුල
මම කියලා කෙනෙක් දැනෙන්න ගන්නවා. ඔන්න පින්වන්ති සක්කාය දිට්ඨියෙන් අපි මේක උපාදාන කරගන්න හැටි. මේක ලෙහෙලා බලලා වෙන් කරලා බලනකොට ඇත්තටම පේනවා මේකේ විදින කෙනෙක් ඉන්නවද විදවන කෙනෙක් ඉන්නවද නැද්ද කියලා කවදා හරි වෙලාවක කොහොම හරි පින්වත් අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. එහෙම නොවුනොත් මෙතනින් එහා පැත්තේ තියෙන අති බිහිසුණු සංසාරේ තවත් එක්තරා පින්වත්නි අවිද්‍යා අන්ධකාරය අතරමං වෙච්ච තවත් සත්වයක් බවට අපිපත් වෙනවා. දැන් ඔබට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පණිවිඩය ලැබෙමින් පවතින මතක තියාගන්න. මේ පරතෝ ഘോഷය හොඳ සිහියෙන් මේවා ශ්‍රවණය කළොත් පින්වත්නි අපිට ගැලවෙන්න පුළුවන්. මොකද මේක අතපසු වෙන්න තව ටික වෙලාවක් අපිට තියෙන්නේ. ඔබටත් නෑ මටත් නෑ අපේ මරණය මේ ඉස්සරහා තියෙනවා මතක තියාගන්න. අපිට කියන්න බෑ පින්වත්නි හෙට දවස ගැන හොඳට ඔක මතක තියාගන්න. අපි හිතාගෙන ඉන්නවා හෙට දවසේ මෙහෙම සැලැස්මක්. අපි කොහොමද කියන්නේ පින්වත්නි මේ සැලැස්ම හෙට දවසේ ක්‍රියාත්මක කරන්න ඔබ හෝ මම ජීවත් වෙයිද කියලා. ඊටාම අස්ථාවර ගතියක් අපිට දැනෙන්නේ. මොකද හේතුව අපි මේ ඉපදිලා තියෙන්නේ අල්ප ආයුෂ කාලෙක. අල්ප ආයුෂයි. තව ටික කාලයක් ඔබටත් මටත් ඉන්න තියෙන මේ මනුස්ස ලෝකෙ පින්වත්නි. අපිට අවුරුදු 70ක් ඉන්නවයි කියන එක නම් හිතා ගන්නත් බෑ පින්වත්නි. ඉදිරියේ මරණය පේනවා බොහෝ දෙනෙකුගේ අපේ. එනිසා මේ ප්‍රාණය නිරුද්ධ වෙන්න ඉස්සෙල්ලා දක්ෂ වෙන්න පින්වත්නි මේකෙන් එක්තරා හෝ අවබෝධයකට යන්න. මොකද හේතුව අපි පින්කම් කරගත්ත හින්දා අපිට ආයි මිනිස්සුයෝ නම් වෙන්න පුළුවන් හැබැයි. අපි මේ දන් දෙන පිරිසක් නම් ඔබ සිල් රකින්නවා නම් ආයි මිනිස්සෙක් වෙන්න පුළුවන්. අපිට මේ ඊළඟ භවයේ තුළ මිනිස්සෙක් වෙනවා කියන දුර්ලභ නෑ පින්වත්නි බුද්ධ ශ්‍රාවකයාට. මොකද ඔබ ශ්‍රද්ධානුසාරී නම් ඔබ ධම්මානුසාරී නම් හැබැයි ඔබ සෝවාන් නොවුනත් පින්වත්නි හොඳට මේ ධර්මයේ අහලා තියෙන කෙනෙක් නම් ඔබේ හිතේ ශ්‍රද්ධාව නිසා සුගතිය යන්න පුළුවන්. මනුස්ස ලෝකෙට ආයෙන්න පුළුවන්. කන කැස්බෑව වීසුදුරින් අහස දකින්නවා කිව්වේ අපිට නෙමෙයි පින්වත්නි හතරාපායි සත්වයන්ටයි බුදුහාඳුරෝ. ඒ නිසා මේ බුද්ධ ශාසනය උරුම කරගත්ත අපිට සුගතිය කියන එක අමාරු නෑ. හැබැයි ගැටලුව කියන්නේ අපිට මේ ශාසනය ආයි හම්බ වෙන්නේ නෑ. ඔක මතක තියාගන්න. සමහර විට අපි කුසල සංස්කාර කරගත්ත පිරිසක් හින්දා ඔබ හොඳට දන් දීපු පිරිසක් හින්දා සීලය කිසියම් දොරකට ආරක්ෂා කරගත්තා නම් පින්වත් ඊළඟ භවයේ තුල ආනුභව සම්පන්න මනුෂ්‍ය ජීවිතයකට යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න බුදු සසුනක් නැති වුණොත් අපිට සම්මා දිට්ඨියට එන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ ආත්ම භවය ඊළඟ පුනර්භවයේ තුල ලැබෙන තැන පින්වත් සෝපත් හොඳට කාලඳලා ඉන්න පුළුවන් වේවි. හැබැයි ඊළඟට අපිට මොකද වෙන්නේ? ඊළඟට ලොකු ප්‍රශ්නයක් අපිට එනවා. මොකද බුද්ධ භාෂිතය අපේ කන් වලට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. හොඳට පින්වත්නි මතක තියාගන්න මේ කාරණාව සමහර අය අපේ රටේ අය අපිට හොඳට ඇහිලා තියෙන ওই කතා පින්වත්නි මාධ්‍ය තුලින් ලංකාවේ ඉඳලා විදේශ රටවලට ගිහිල්ලා ඒ රටවල් ගැන හොඳට වර්ණනා කරනවා. මොනවද ඒගොල්ලෝ වර්ණනා කරන්නේ? වැරද්දක් නෙමෙයි කියන්නේ පින්වත්නි පැහැදිලි කිරීමක්. මේ රටවල් වල හොඳට කැම තියෙනවා. මේ රටවල් හොඳට පහසුකම් තියෙනවා. හොඳට යාන වාහන තියෙනවා. පරිසරයත් ගොඩක් හොඳයි. මිනිස්සුත් ගොඩක් හොඳයි. අපේ රටට පින්වත්නි ගරහනවා සමහර එතන ගිහිල්ලා. ඉතින් හොඳට කාලා ඉන්න, ඇඳලා ඉන්න, පරලොවක් ගැන කතා කරන්න ඕනේ නෑ, නිවන් ගැන කතා කරන්න ඕනේ නෑ කියලා සමහර අපේ පින්වත්නි සිංහල අය, බෞද්ධ අය කියනවා සමහර රටවල් වලට ගිහිල්ලා අපිට ඇහෙලා තියෙනවා. පින්වත්නි මතක තියාගන්න ඒ රටවල මිනිස්සු නරක නෑ හොඳයි. හැබැයි මතක තියාගන්න පුංචි වෙනසක් සිද්ධ වුණොත් ඒ අයගේ ක්‍රියාකාරීත්වය අපිට වර්තමාන ලෝකේ හොඳට දකින්න පුළුවන් පින්වත්නි. නේද? එක වචනේ වෙනස් වෙනවා. Tamanට වඩා පොඩ්ඩක් එහාට ගියොත් තව රටක් ආයුධ අරගෙන අහසින් පින්වත්නි ආයුධ වරුසා දැන් දානවා පින්වත්නි. කවුරුවත් Taman ඉදිරියට තියපු පාදේ පස්සට තියන්නේ නෑ පින්වත්නි. විනාශ කළා තමයි නවතින්නේ පින්වත්නි. ඒ මිනිස්සු හොඳයි අරමුණක් එනකන්. ගැටලුවක් එන්නේ නැති තාක්කල් හොඳයි වගේ පේනවා. හැබැයි ගැටලුවක් ආවට පස්සේ පින්වත්නි කිසිම අනග්ගුණක් නැහැ. මොකක්ද ඒකට හේතුව? පින්වත්නි මේ බුද්ධ ශාසනයක් වගේ බුදු සසුනක් ඒ ඇයට හම්බ වෙලා නැහැ. අන්න හේතුව පින්වත්නි අවස්ථාව එන්න ඕනේ ක්‍රියාත්මක වෙන කෙලෙස් ධර්මයන්. මොකද ඒගොල්ලෝ පරලොවක් ගැන විශ්වාස කරන්නේ නැතුව ඇති, කර්මයක් ගැන විශ්වාස කරන්නේ නැතුව ඇති, කර්ම විපාකයක් ගැන විශ්වාස කරන්නේ නැතුව ඇති. බලය විතරයි පින්වත්නි විශ්වාස කරන්නේ.
තව කෙනෙක් ඝාතනය කරලා වෛරය විතරයි විශ්වාස කරන්න පින්වත්නි. මතක තියාගන්න පින්වත්නි. අපිට මේ මානසික තත්ත්වය මේ විදිහට හැදිලා තියෙන්නේ අපිට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පණිවිඩය හම්බ වෙච්ච හින්දා. නමුත් මෙතනින් එහා පැත්තේ අතිමහත් බහුතරයකට මේ බුද්ධ පණිවිඩය ලැබිලා නැහැ. ලැබෙමින් පවතින පිරිසක් හිටියට බහුතරයකට මේක යන්නේ නැහැ. ඒ නිසා ඔබ සතුටු වෙන්න, මතක තියාගන්න ඔබට හම්බ වෙච්ච මේ අවසාන අවස්ථාව පින්වත්නි. බැරි වෙලා හරි එවැනි තැනක ඉපදුනොත් අපිට මොකද වෙන්නේ? මම උදාහරණයක් කියන්නම්. අපිට වෙන විපත ගැන සමහර රටවල් තියෙනවා පින්වත්නි මේ කර්මය ගැන කොහොමත්ම දන්නේ නැහැ. මම එක උදාහරණයක් කියන්නම්. අපි ඇමරිකාවට ගියා නම් ඒ රටේ නීතිය තව එකක්. එතකොට ජර්මනියට ගියා නම් තව නීතියක් අපිට හම්බ වෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍යයට ගියා නම් තව නීතියක් හම්බ වෙනවා. විවිධ නීති සම්මත වෙලා තියෙනවා ඒ රටේ ව්‍යවස්ථාදායකයින්. දැන් එතකොට තමන්ගේ අම්මා හරි තාත්තා හරි සුව කළ නොහැකි වූ රෝගයකටපත් වුණොත් අපි හදන්නේ කොහොම හරි මේ තමන්ගේ අම්මා තාත්තව බේරගන්නනේ. අන්තිම මොහොත දක්වාම වතුර උගුර දක්වාම දීලා අපේ අම්මා තාත්තට අපි පෝෂණය කරන්න උත්සාහ කරනවා. හැබැයි පින්වත්නි අපි ඇමරිකාවට ගියා නම් තමන්ගේ අම්මා තාත්තා දෙන්නට මොකක් හරි ඒ වගේ සුව කළ නොහැකි වූ රෝගයක් වැළඳිලා තියෙනවා නම් ඒ අම්මා තාත්තා දෙන්නයි රෝගීන් දුක් විඳිනවා නම් දරුවන්ට පුළුවන් මේ අතු දන්නවා පින්වත්නි දරුවෝ 5 දෙනෙක් ඉන්නවා නම් 5 දෙනාට කැමැත්ත ප්‍රකාශ කරලා අස්සන් 5ක් ගහලා තමන්ගේ අම්මා තාත්තා දෙන්න මරලා දාන්න පුළුවන්. ඒක පින්වත්නි රටේ ඕන තරම් සිද්ධ වෙනවා. ඔය අංශභාගය වගේ රෝගී තත්ත්වයන් ඔය කෝමා වගේ තත්ත්වයටපත් වුනහම ඒ දරුවෝ මොකද කරන්නේ? සමහර ඒ දරුවන්ට බලා ගන්න වෙලාවක් නෑ අම්මා තාත්තා. අනවශ්‍ය වේදමක් කියලා හිතනවා සමහර විට. නැත්නම් ඒගොල්ලෝ හිතනවා මේ අම්මා තාත්තා දුක් විඳිනවා ඒ නිසා මරලා දාන්න ඕනේ කියලා. ඒ රටේ නීතියක්. ඒක මිනිමරුවක් හැටියට සලකන්නේ නෑ. හැබැයි පින්වත්නි ඒ නීතිය මේ ස්වභාව ධර්ම නීතියත් එක්ක ගැලපෙන්නේ නෑ. පින්වත්නි බුරුතු පිටින් පංචානන්තරික කර්ම කරන ඔය රටවල් වල පින්වත්නි ගැලවෙන්නේ අපිත් බැරි වෙලා හරි රටක ඉපදුනොත් මොකද වෙන විනාශ හිතන්නකෝ. මේ කතාව පින්වත්නි මට මතකයි එක්තරා මහා විශාල දේශනයකදී අපේ තරුණ දරුවෙක් අහනවා මේ කතාව. මොකක්ද අහන්නේ? මෙන්න මෙහෙම ඇමරිකාවේ නීතියක් තියෙනවා. අම්මා තාත්තා දෙන්න අසනීප නම් ඒ අම්මා තාත්තා දෙන්න මරන්න පුළුවන් ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඒක පාපයක්ද කියලා අහනවා. දුන්න උත්තරේ මොකක්ද? ඒක පව් නෑ කියලා. එහෙනම් මොකක්ද අපි මේකට කළ යුත්තේ? අපිත් පව් කරන්නේ නැතුව මොකද කරන්න වෙන්නේ? මේ කතාව ගැලපෙනවා නම් අපේ රටේ අම්මා තාත්තා දෙන්නට අසනීප වුණොත් අපි ඇමරිකාවට ගියොත් පව් නැද්ද පින්වත්නි? එහෙ වෙනස් වෙන්නේ නැහැ කර්මය. ආනන්තරික කර්ම පින්වත්නි. මතක තියාගන්න අපේ රටේත් පින්වත්නි මේවා සම්මාදන් වෙනවා බොහෝ තැන්වල. එහෙනම් අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනද පින්වත්නි? ඔය අකුසල් කරලා නිරේට වැටුනොත් ගැලවෙන්න කොහොමත් අපිට බෑ. ඒ තරම් බිහිසුණුයි මේ කතාව හැදෙන්නේ පින්වත්නි. ඔය අපායක් නෑ, නිරයක් නෑ කියන සංකල්පය සමාජගත වෙමින් පවතින නිසා. භාග්‍යතුන් වහන්සේ තාම පැහැදිලිව මේ සූත්‍ර ධර්මවල දේශනා කරලා තියෙනවා. ඔබ දන්නවා දේවදූත සූත්‍රය, පින්වත්නි බාලපඬිත සූත්‍ර වගේ මේ බුද්ධ දේශනා තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඊටාම පැහැදිලිව මේ නිරේ තොරතුරු පින්වත්නි. ඒ විතරක් නෙවෙයි පසු කාලීනව අපේ ලංකාවේ පහළ වෙච්ච රහතන් වහන්සේලා ඉන්නවා. පහළ වෙච්ච රහතන් වහන්සේලාගේ තොරතුරු තියෙනවා. පසු කාලීනව මේ ලංකාවේ ලියවිච්ච අටුවාචාර්යින් වහන්සේලාගේ පොත්පත් තියෙනවා. ඒ වගේම රහතන් වහන්සේලාගේ අත්දැකීම් තුලින් උන්වහන්සේලා දේශනා කරලා තියෙනවා. දැන් ඔය අනුරාධපුර රාජධානිය අපි දන්නවා. ඔයත් අහලා ඇති මේ රහතන් වහන්සේලා බහුල කාලයක්. පින්වත්නි 100 ගාණක් රහතන් වහන්සේලා වැඩ හිටපු කාලයක් තමයි ඔය අනුරාධපුර රාජධානිය කියලා කියන්නේ. පින්වත්නි මේ වගේ ධර්ම දේශනාවකට උන්වහන්සේලා වැඩම කරපුවාම මතක තියාගන්න අපේ ලංකා ඉතිහාසයේ බුද්ධ ශාසන ඉතිහාසයේ තියෙනවා. දැන් මෙහෙම රහතන් වහන්සේ ධර්ම දේශනා කරනවා. උන්වහන්සේ අපි හිතමු විමාන වස්තු දේශනාව දැන් කරන් යනවා. ඊළඟට උන්වහන්සේ പ്രേත වස්තු දේශනාවක් කරනවා. එතකොට විමාන වස්තු තුල පෙන්වන්නේ මොකක්ද? මනුස්ස ලෝකයේහි සිල් රැකලා ඔය දාන ආදී පින්කම් සිද්ධ කරපු මිනිස්සයෝ මරණින් මත්තේ දෙව්ලොව ගිය හැටි. ඒ ගිහිලා සැප විඳින හැටි තමයි විමාන වස්තු දේශනාවේ අන්තර්ගතය. ඊළඟට ඔය പ്രേත වස්තු දේශනාව තුළ අන්තර්ගත වෙන්නේ මොනවද? මනුස්ස ලෝකයේ අකුසල් සිද්ධ කරලා പ്രേත ලෝකයේ ප්‍රතිසන්දි ලැබලා
ඒවැය දුක් විඳින සත්ත්ව එහෙම නැත්නම් නිරේ වැටිච්ච සත්ත්ව නිරිසත්තු ගැන දේශනා කරනවා. දේවදූත සූත්‍රය වගේ. දැන් උන්වහන්සේ මේ තල්ලත්තට අතේ තියාගෙන මෙහිම ධර්ම දේශනා කරනකොට උන්වහන්සේ මේ දේශනා යොමු කළොත් දේවදූත සූත්‍රයට එතකොට මේ දේවදූත සූත්‍රයේ මොකද්ද දේශනා වෙන්නේ? නිරය ගැන පින්වත්නි. එතකොට උන්වහන්සේ මේ අතේ තියෙන තල්ලත්ත පහතට නමපුවාම මේ තල්ලත්ත ඉස්සරහා පැත්තෙන් නිරය පේන්න ගත්තා කියනවා. එ르දීම්. දැන් අද කාලේ නම් අපිට මේ යන්ත්‍රයක් සවි කරලා ප්‍රොජෙක්ටර් වගේ යන්ත්‍ර සවි කරලා මේක පෙන්වන්න පුළුවන් සජීවීකරණය කරලා. හැබැයි ඒ වගේ කාලේ තිබ්බේ නැහැ. උන්වහන්සේගේ චිත්ත බලයෙන් පින්වත්නි දේවදූත සූත්‍ර දේශනා කරනකොට මේ තල්ලත් ඉස්සරහා පැත්තෙන් පින්වත්නි නිරේ පෙන්නපු අවස්ථාවක් තියෙනවා. මේ ලංකා ඉතිහාසය සටහන් වෙච්චා. ඊළඟට උන්වහන්සේ ඊළඟ දේශනාවට සම්බන්ධ වෙනවා විමානවත්තු දේශනාව. මේ තල්ලාත උඩ පැත්තට හරවනකොට මේ කොටසින් පින්වත්නි මනාව දර්ශනය කරලා තියෙනවලු පින්වත්නි දෙව්ලොව දෙවියෝ කොහොමද මේ වෙලාවේ ජීවත් වෙන්නේ. ආන් එහෙමයි පින්වත්නි විස්තර තියෙන්නේ. හැබැයි පින්වත්නි අද කාලේ අලුත් පන්නේට හිතන අයට මේක සමහර විට මේක හාස්‍යයට ලක් වෙන කාරණාවක් වෙන්න පුළුවන්. සමහර විට මේ දේශනාව දැන් අපි විකාශය වෙනකොට සමහර අය මේ දේශනාවත් එක්ක ගැටෙනවා වෙන්න පුළුවන්. අපිට ඕන තරම් පින්වත්නි ඔය අන්තර්ජාලේ ධර්ම දේශනා කරනකොට සමහර අය ප්‍රතිචාර දක්වනවා. හොඳ සහ නරක දෙකම පින්වත්නි. අපි කවදාවත් හොඳ විතරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ සමාජයේ තුල විවිධාකාර අදහස් සිනා ඉන්නේ පින්වත්නි. ඒවට අපි ගැටෙන්න අවශ්‍ය නැහැ. හැබැයි පින්වත් ඔබ මතක තියාගන්න මේ බුද්ධ දේශනාවක් පිළිබඳව මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු භාෂිතේ පිළිබඳව Taman නොදන්නා කමට පින්වත් අපහාසාත්මකව කතා කළොත් ඊටාම බරපතලයි. මතක තියාගන්න. අපේ තරුණ දරුවෝ පින්වත්නි ධර්මයේ දන්නේ නැතිකම හින්දා Tamanගේ මතයට ගැලපෙන්නේ නැත්නම් ඊටාම නරක විදිහට පින්වත් මේවා ගැන කතා කරනවා. හැබැයි ඒ අය දන්නේ නැහැ මේකේ විපාකය කොයි තරම් ප්‍රබලව තමන් පිටිපස්සේ එළවනවද කියලා. මොකද පින්වත්නි කර්ම විපාක දෙනකොට ගැලවෙන්න තැනක් නැහැ. ගලව ගන්න ක්‍රමයක් නැහැ. ඒක බාර දෙන්න ක්‍රමවේදයක් නැහැ. මොකද හේතුව කර්මය තමා විසින් කරගත්තොත් තමා විසින් අරගෙන යන්න වෙනවාමයි. ඉතින් ඒක පින්වත්නි මේ අපි දකින්නේ ඒ කාගේවත් වැරද්දක් නෙමෙයි. මේ තමා මේ සංසාරී කියලා කියන්නේ. සංසාර ගතිය. මේකට කියනවා මාරපාක්ෂික ගතිය පින්වත්නි. මොකද ඔබට සහ මට මේ කාම ලෝකයේ හැදිලා තියෙන්නේ ගැලවෙන්න ඕන විදිහට නෙමෙයි සංසාරේ. අපි දෙගොල්ලටම අපි හැමෝටම මේ කාම ලෝකයේහි උපාදාන සකස් කරන්නෙම නැවත ප්‍රතිසන්දිය සකස් කරන්න පින්වත්. එතකොට නැවත අකුසල සංස්කාර සකස් වෙන විදිහට තමයි මේවා හැදිලා තියෙන්නේ. එහෙනම් පින්වත් එහෙම හැදුන්නේ නැත්නම් අපි හැමෝම මේ වෙනකොට එක්ක රහත් වෙලා එහෙම නැත්නම් මීට ගොඩාක් ඉතිහාසය තුල අපි මේ සංසාර ගමන නවත්තලා. හැබැයි පින්වත්නි යම් කිසි කෙනෙකුට විශේෂ වූ ප්‍රාර්ථනාවක් අනාගත අරමුණක් නැතිව මේ සංසාරේ උපදින අය ඉන්නවා මේ ශාසනයේ. පින්වත් ඔබ ආන් එහෙමයි හිතාගන්න මට සිද්ධ වුණේ මොකක්ද? සංසාරේ විවිධ මාරපාක්ෂික බලවේගකට මා හසු වුණා. ඒ නිසා ඔබ මතක තියාගන්න වර්තමානෙත් එහෙමයි. වර්තමානෙත් ඒ ආකාරයමයි. ඔබට ධර්මයේ වගේ දේවල් ඇසමින් තියෙනවා මේ වෙලාවේ. ඒ වගේම ධර්මයක් ඇසෙනවා. ඔබ දක්ෂ වෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ නිවැරදි ධර්මය මෙන්න මේකයි කියලා ප්‍රඥාවෙන් තේරුම් ගන්න පින්වත්. මේ එකක්වත් පිළිබඳව ගැටෙන්න ඔබ අවශ්‍ය නැහැ. ධර්ම සහ විනය කියන කාරණාව ඊටාම පැහැදිලිව තියෙන අපේ පරියාප්ති දේශනාව තුළ. පරියාප්තිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා තියෙන ත්‍රිපිටක දේශනාව තුළ. මතක තියාගන්න. ත්‍රිපිටක දේශනාව තුළ. එතකොට ඒ කාරණාව ඒ සහ සංසන්දනය කරලා ගැලපෙනවා නම් විතරක් භාවිතයට ගන්න. ගැලපෙන්නේ නැත්නම් හිතෙන් ප්‍රතික්ෂේප කරලා අයින් කරලා දාන්න පින්වත්. කවුරුවත් කිව්වා කියලා අපි ඒක පිළිගන්න අවශ්‍ය නැහැ. සංසාරේ ලක්ෂ සංඛ්‍යාත බුද්ධ ශාසන අපිට අතපසුනේ මෙන්න මේක මේ කාරණාව අපිට තෝරගන්න අපිට නොහැකි වෙච්ච නිසා. දැන් බලන්නකෝ අපිට ආයෙත් දැන් මේ ශාසනයක් හමු වෙලා. දැන් මේ අස්පනා අපිට ශාසනය අපිට තියෙන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල නිවැරදිව සතිය පිහිටන්න අපි දක්ෂ වේ යුතුමයි. මනාකොට සතිය පිහිටන දක්ෂ වෙන්න මොකද හේතුව? මිත්‍යා දෘෂ්ටිය හරිම විචිත්‍රයි. මතක තියාගන්න. මිත්‍යා දෘෂ්ටි ඊටාම් විචිත්‍රයි පින්වත්. හරි ලස්සනයි ඒවා කතා කරනකොට. පිළිපදින්නත් හරි පහසුයි. හැබැයි පින්වත්නි සම්මා දිට්ඨියට යනවා කියන කාරණාව සමහර විට ආරම්භයේ අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඔබ දක්ෂ වුණොත් සම්මා දිට්ඨියට එන්න ජීවිතේ සකස් කරගන්න ඔබට තේරෙනවා Tamanටම මං හිටියේ ලොකු මිත්‍යා දෘෂ්ටියක නේද කියලා.
මම දැන් බොහොම සැහැල්ලු කෙනෙක්, මා සම්මාදිට්ඨියට ආපු කෙනෙක්, යහපත් දෘෂ්ටි පින්වත්නි. වැරේ දෘෂ්ටි පැත්තකින් තියන්න. මොකද හේතුව අපිට බැරි වෙලා හරි මරණයට කලින් හරි දෘෂ්ටියට එන්න බැරුණොත් ලොකු ප්‍රශ්නයක්. මොකද දැන් අපි කෙනෙක් මරණයට පත් වෙනකොට කාරණා 4ක් තියෙනවා දුගතිය යන්න හේතු වෙන. විපත්ති 4ක් තියෙනවා. මේ විපත්ති 4න් එකක් හරි ආවොත් දුගතියට යන්නේ. ඒක පේනවා පින්වත්නි. එකක් තමයි සීල විපත්ති කියන කාරණාව. සීල විපත්තියක් තියෙන ලොකු ප්‍රශ්නයක් මතක තියාගන්න. ඊළඟට පින්වත්නි තියෙනවා චිත්ත විපත්ති කියලා එකක්. ඔන්න ගැටලුවක් එනවා ඊළඟට. චිත්ත විපත්තියක් එනවා මරණාසන්න වෙලාවෙත් තියෙනවා නම් ඔන්න ගැටලුවක් එනවා. ඊළඟට පින්වත් එනවා පින්වත්නි දිට්ඨි විපත්ති කියලා එකක්. ඔන්න ඊළඟ ගැටලුව පින්වත් එනවා. ඊළඟට එනවා ආජීව විපත්ති කියලා. විපත්ති 4යි. ඔන්න බලන්න යහපත් මරණයක් නොලැබෙන්න හේතු. සමහර විට හොඳට සිල් ආරක්ෂා කරනවා කෙනෙක්. 4 පොයේට සිල් ගන්න පුළුවන් අපිට. නේද? අවුරුදු 20 අපිට සිල් ගන්න පුළුවන් පොයේ දවසේ. හොඳ සිල්වතෙක්. හැබැයි බලනකොට പ്രേත ලෝකේ කෙනෙක් ගැටලුවක් මතු කරගන්න. ඇයි එහෙම උනේ කියලා. එහෙම චරිත අපිට හම්බ වෙලා තියෙනවා පින්වත්නි. තමාගේ නිවස ඇතුළෙම මේ හොඳට සිල් රැකපු කෙනා ඊටාම නරක තත්වයන් වලටපත් වෙච්ච නිවෙස් අපිට හම්බ වෙලා තියෙනවා. අපිට උපකල්පනය කරන්න තියෙන්නේ මොකක්ද? එයා හොඳට සිල් ආරක්ෂා කරන එක්කෝ මරණාසන්න වෙලාවේ ඒ කෙනා පින්වත්නි දිට්ඨි විපත්තියකට හසු වුණා. එහෙම නැත්නම් පින්වත්නි චිත්ත විපත්තියක් ආවා. එහෙම නැත්නම් ආජීව විපත්තියක් ආවා පින්වත්. එනම් බලන්න පින්වත්නි අපි සිල් රැක්කාමයි කියලා පින්වත්නි ගැලවෙන්නේ මේ ධර්මාබෝධය සමගම අපි ආයුතු කාරණා 3ක්ම පින්වත්නි පූර්ණ භාවයටපත් කරගන්න ඕනේ. මෙන්න සසර පින්වත්නි. මේක තමයි සංසාරයේ ඇත්ත කතාව. ඒ නිසා ඔබ පින්වත්නි සතුටු වෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අපි සංවර භාවය ඇති කරගෙන ඔබ මේ අහන්නේ ගැලවෙන රටාවක් මේ ගැලවෙන ක්‍රමවේදයක් තමයි ඔබේ දේශවන් වලට මේ ඇසමින් පවතින්නේ. මෙහෙනම් මේ තුල සතිය පිහිටන්න අවබෝධයට යන්න දක්ෂ වෙන්න පින්වත්නි. මොකද හේතුව අපි කලින් කිව්වා වගේ අපිට ඊටාම ටික කාලය තව ඉතිරි වෙලා තියෙන්නේ. මොකද අපි දන්නවා මේ අපේ ප්‍රාණය රැඳිලා තියෙන්නේ ඊටාම පුංචි කාරණාවක් පාදක කරගෙන, හදේ වස්තුව පාදක කරගෙන රුධිර ධාතුව ආශ්‍රය නිස්සරය කරගත්ත ඔය විඥාණය නිරුද්ධ වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. පුංචි කම්පනයක් ඇති පින්වත්නි නිරුද්ධ වෙන්න. මතක තියාගන්න. ආයෙ නිරුද්ධ වුණාට පස්සේ ආපහු ගන්න බෑ. අපි කාටවත් තම මරණාසන්න අත්දැකීමක් නැහැ. හැබැයි අනාගතේ ඔබටත් මටත් මරණාසන්න අත්දැකීමක් තියෙනවා. එනවා අනිවාර්යෙන්ම. මරණ හැටි ඔබ දන්නේ නැති වුණාට පෙර භවයන් තුල පින්වත් අපි කීසරයක් මරුණද? පින්වත්නි අසංකේය ඒ කතාවත් වැරදි අසංකේය කියනවා නම්. ඒ සංඛ්‍යාවටත් වැරදි. ඔබ manuss ලෝකේ ඔබ සහ මම ඉපදිච්ච තැන්වල මැරිච්ච වාර ගාන අපි කොහොමද කියන්නේ? හැබැයි පින්වත්නි ඔබෙත් මගෙත් විඥානයේ මතක සටහනක් තියෙනවා ඔය මැරෙනකොට එන අත්දැකීම. හැබැයි දැන් මතක නැහැ අපි කාටවත්. ඔබට අවශ්‍ය නම් මේ මතකයේ ගන්න ඔබ මොකද කරන්න ඕනේ? පින්වත්නි සමත භාවනාවේ පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, සිව්වෙනි ධ්‍යානය. රූපාවචර ධ්‍යාන 4 ගත්තොත් පින්වත්නි ඔබට පේනවා ඊළඟට උන ඥාන පහළ වෙනවා. පුබ්බේ නිවාසානුස්මති ඥානය. ඒ කියන්නේ පෙර විසූ කඳ පිළිබඳව ඔන්න දකින්න නුවණක්. ගොඩාක් බලන්න බෑ පින්වත්නි. එක්තරා සීමාවක් තියෙනවා. ඒ සීමාව තුළ ඔබට අත්දැකීමක් ගන්න පුළුවන්. මම මැරිච්ච හැටි මෙන්න මේ විදිහටයි. මං හිටපු තැන් මෙන්න මේ වගේ. බුදුහාමුදුරන්ට තරම් අපිට කිට්ටු වෙන්නවත් බෑනේ. දැන් බුදුරජාණන් වහන්සේට තියෙනවා අනාවරණ ඥානය කියලා ඥානයක්. අනාවරණයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ආවරණයක් නෑ. හැබැයි ශ්‍රාවකයන්ට ආවරණයක් තියෙනවා. දැන් සාමාන්‍ය ඔය චතුරු පරිසම්පදාලාභී රහතන් වහන්සේ කෙනෙකුට කල්ප 40ක් පස්සට බලන්න පුළුවන්. කල්ප 40 එතනින් එහාට ආවරණ සහිතයි. කල්ප 40ක් ඇතුලේ මේ ආවල් කෙනා හිටියේ කොහෙද? උන්වහන්සේ වැඩ හිටියේ කොයි තැන්වලද කියලා බලන්න පුළුවන්. හැබැයි එතනින් එහා පේන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේට එහෙම එකක් නෑ. උන්වහන්සේට සීමාවක් නෑ. පින්වත්නි කෙලවරක් නෑ. ඕන තරම් බලන්න පුළුවන්. හැබැයි පින්වත්නි අපි පෙර විසූ කඳ පිළිබඳව පින්වත්නි බලද්දී අපිට පේනවා එහෙනම් අපිත් මැරුණා, ඔබත් මැරුණා. ඒ මැරිච්ච ගාන ගණන් කරන්න බෑ. ඒ හැම තැනම අත්දැකීමක් තියෙනවා. මරණාසන්න අත්දැකීම කියලා. අපි කැමති වුණත් අකමැති වුණත් එක ෂණයයි පින්වත්, එක චිත්තස්සනයයි ප්‍රාණය නිරුද්ධ වෙනවා. ආපහු මේක ඇතුළට නම් එන්න පුළුවන් කමක් නැහැ. මම සරල උදාහරණයක් කියන බලන්න හොඳට වේගෙන් හොලවපු සෝඩා බෝතලයක්.
වේගෙන් සෝඩා බෝතලයක් හොලවලා මෝඩිය එකපාරට කැඩලා අයින් කරොත් එහෙම මොකද වෙන්නේ පින්වත්නි? එක ෂණයකින් මේක වතුර වලින් භාගයක් විතර එළියට වීස වෙනවා. අපිට එහෙම හිතවර නවත්ත ගන්න බෑනේ. ඒක ගැලපෙන්නේ නැහැ මේ උදාහරණය. නමුත් මොබලාට කිසියම් ගතියක් දැනෙන්න මේ කතාව කිව්වේ. එක ෂණයකින් ප්‍රාණය නිරුද්ධ වෙනවා. උනේ මොකද්ද කියලා හොයාගන්න බෑ. ඔක තමයි අත්දැකීම. මට මොකද උනේ කියලා Tamanටවත් හිතා ගන්න බෑ පින්වත්. මෙතන ප්‍රාණය නිරුද්ධ වෙනකොට ඊළඟ භවය දැනෙනවා. අය අපි හිතනවා ගේ වටේ කැරකිලා ඉඳීවි, අපේ ඥාතීන් අපිට පෙනේවි, මගේ මලකඳ පෙනේවි නේද? මගේ ආදාහනය පෙනේවි. මම උසස් කෙනෙක් නම් මට රාජ්‍ය ගෞරව දක්ව ඒවා බලන්න පුළුවන්. පින්වත් ඔය එකක්වත් නැහැ. ඔය සේරම මිත්‍යා දෘෂ්ටි කතා. අපි හිතන් ඉන්න අපේ දෘෂ්ටියේ වැරද්ද බලන්න දිට්ඨි විපත්තියේ තරම. ඔය එකක්වත් නැහැ. මෙතන ප්‍රාණය නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනකොටම ප්‍රතිසන්දි සිත පහළ වෙලා අවසාන මරණාසන්න චිත්ත වීතිය එනවා පින්වත්නි. අවසාන මරණාසන්න චිත්ත වීතිය කුසල චිත්ත වීතියක් නම් සුගතියේ, අකුසල චිත්ත වීතියක් නම් දුගතියේ. අවසාන සිත පහළ වෙනකොටම ඊළඟ සිත පහළ වෙන්නේ ප්‍රතිසන්දි විඥානයේ. අම්මා කෙනෙකුගේ බඩ ඇතුලේ එක්කෝ මතක තියාගන්න. ප්‍රේතෙක් නම් ඕපපාතිකව ප්‍රේත ලෝකේ. දෙවියන් අතර නම් පින්වත්නි ඒ ඕපපාතික උපත සකස් වෙලා අවසానයි. මොකක් හරි භූතාත්මයන් නම් එතන සකස් කරලා ඉවරයි පින්වත්නි. අපි දන්නේ නැති වුණාට ඕන තරම් සත්ත්ව ලෝකේ අපි අහලවත් නැති පින්වත්නි සත්තු මේ අවකාශ ලෝකයේ තුල ජීවත් වෙනවා. එක්කෝ එතන පින්වත්නි. ආය අපිට ඇවිල්ලා කතා කරලා කියන්නේ කවුරුවත් මම දැන් මේ අහවල් ලෝකේ ඉන්නවා කියලා. ඒ ලෝකේ ඉන්න සමහර අයට මේ ලෝකේ පේනවා වෙන්න පුළුවන්. හැබැයි අපිට ඒ ලෝකේ නිකන් හිටියට පේන්නේ නැහැ. බලන්න ඕන නම් මං ගන්න කලින් කිව්වේ එකයි රූපාවචර ධ්‍යානවල හතරන ධ්‍යාන සමවැදුනහම ඔය එහා පැත්ත බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉන්නේ ත්‍රිමාන ලෝකයේ, මේකට කියන තුන්වෙනි මානය. එහා පැත්තේ තියෙනවා සිව්වෙනි මානය. තව එහා තියෙනවා පස්වෙනි මානය. ළඟට හයවෙනි මානය. පින්වත්නි, ඒ තල පින්වත්නි මෙතන තියෙන්නේ. ඒ වේ සත්තු ගැන අපි දන්නේ නැහැ. ඒ සත්ත්ව ලෝක අපේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන්නේ නැහැ. පින්වත්නි, ගෝචර වෙන්නේ නැත්තේ මොකද? අපි ඉන්න මේ ශරීරය ඒවට අවශ්‍ය විදිහට සකස් වෙලා නැහැ. ඒවා පේන්න ගත්තොත් මේ ලෝකේ අපිට ජීවත් වෙන ක්‍රමවේදය හදාගන්න බෑ. ඒ නිසා පින්වත්නි, අපි ජීවත් වෙන මේ ලෝකෙහි අපිට මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් තුලින් අරමුණු වෙන දේවල් විතර අපිට දැනෙන්නේ. ඉතින් ඒ නිසා මේ බුද්ධ දේශනාව තුළ පින්වත්නි අප්‍රමාණ කාරණා තියෙනවා කතා කරන්න. අපි මේ දේශනාව තුළ පෙන්වුවේ පින්වත්නි අපි කොච්චර අප්‍රමාදීව කටයුතු කළ යුතුද මේ ශාසනය තුළ. ඒ නිසා ඔබ හිතන්න, ඔබට ලැබෙන අවසාන අවස්ථාව මේ ධර්මාබෝධයට යන්න උත්සාහ කරන්න. කාරණා පහයි අපි පූර්ණ කරගත යුත්තේ. එකක් ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මේ කාරණා පහ පූර්ණ කරගන්න දක්ෂ වෙන්න. ඒවට කියනවා පංච ඉන්ද්‍රිය ධර්ම පූර්ණ භාවයට පත් කරගන්න කියලා. ඒකදී මූලික වශයෙන් අපි කල යුත්තේ සිත ප්‍රගුණ කරන්න, විදර්ශනා වඩන්න. මූලික වශයෙන් සතර සතිපට්ඨානය නම් වඩන්න වෙනවා පින්වත්නි. අපි නිකන් හිටියට මේ තැනට යන්න බෑ. හොඳට හිත ප්‍රගුණ කරන්න. ඒකෙදි පෙනෙනවා පින්වත්නි අපේ මේ ජීවිතයේ ඇලීම් ගැටීම් දෙකෙන් අපේ ජීවිතේ නිදහස් කරන්න. අවිද්‍යාව දෝමනස්ස කාය කායනුපස්සේ විහෙරති ආතාපි සබ්බජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යාව දෝමනස්සානම්. එහෙනම් මේ ඇලීම් ගැටීම් දෙකෙන් ජීවිතේ හිත නිදහස් කරගන්න දක්ෂ වෙන්න කියන කාරණාවයි භාගතුන් වහන්සේ මේ දේශනාව තුළ පැහැදිලි කරන්න පින්වත්. අද මේ ගුවන්විදුලි ධර්ම දේශනාවේ දායකත්වලාභී පින්වතුන් මිනිපේ මොරයාය පේරගස්තොට රන්දනිගල පාර ලිපනේ වාසය කරන චන්ද්‍රිකා මාදම්පේ, භද්‍රා මාදම්පගේ, චන්ද්‍රා දිසානායක, පුෂ්පා හපුගස්පිටිය යන අයගේ සැදැහැබර දායකත්වය පරමාර්ථ වශයෙන් 2023 12 වෙනි මාසේ 10 වන දිනට පරලෝසපත් වී වසර 58ක් පිරෙන කමලා හපුගස්පිටිය ආදරණීය මෑණියන්ටත් මීට වසර 29කට ඉහතදී අභාවයට පත්වන්ට යෙදුන මාදම්පගේ ආදරණීය පියාටත් වසර 13කට පෙර අභාවයට පත් පියරත්න දිසානායක අයියාටත් වසර 16කට පෙර ඉහතදී තරුණ වයේදී පරලෝසපත් වන්ට යෙදුන නදීර චානුක පතිරජ මල්ලීටත් කිරියම්මා සීයා පප්පා ආච්චි සීයා සහ මහියංගනයේ ශාන්ති ඖෂධාලයෙහි අධිපතිව සිට අභාවයටපත් චන්ද්‍රදාස හපුගස්පිටිය මාමාටත් රත්නාමණිකේ නැන්දාටත්
වෛද්‍ය සිසිල දසනායක බාප්පාටත් වෛද්‍ය පත්මා දිසානායක පුංචි අම්මාටත් වෛද්‍ය ගුණදාස හපුගස්පිටිය මාමා සහ ස්වර්ණා මල්ලව නැන්දාටත් වෛද්‍ය රාජා හපුගස්පිටිය මාමාටත් ලතා නැන්දාටත් කුසුම් නැන්දාටත් ආචාර්ය සුගත් හපුගස්පිටිය මාමාටත් එවැගේම පී.ආර්. ධර්මපාල බාප්පාටත් එවැගේම ගුණසේකර පතිරාජ බාප්පාටත් එවැගේම කොයින් මැණිකේ මහත්මියටත් පවුල නමින් දිවංගත වෙච්ච සෑම දෙනාටම පින් අනුමෝදන් කිරීම අද මේ ධර්මදේශනාවේ දායකත්වලාභී පින්වතුන්ගේ පරමාර්ථයන් හැටියට සිහිපත් කරනවා. ඒ වගේම රුසිරු පුතුණුවන් හංසිත දියණියට, ඒ වගේම සිඟිති රුසිදී මිනිපීරියට, ඒ වගේම සිතික පුතුණුවන් සහ දේශකයන් වහන්සේ ඇතුළු රංගර ශ්‍රී ලංකා මාධ්‍යජාලයේහි කාර්යමණ්ඩල සියලු දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වලාභී පින්වතුන්ගේ ප්‍රධාන පරමාර්ථයන් හැටියට සිහිපත් කරන්නට යෙදෙනවා. එනිසා මේ ධර්මදේශනාමේ පින්කමේ ආනිසංසයෙන් අභාවයටපත් වුණ සිළු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වෙත්වා සසර ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනින් සුවපත් වෙන්න මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානෙ මේ අවස්ථාවේ අපි ඇති කරගමු. ඒ වගේම අපි මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ජනිත පුණ්‍ය සම්භාරයෝ අපි දෙවියන් සහිත ලෝකයාට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දිවයිසුරු සම්පත් දිනු කරගනිත්වා කියලා අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨාජ බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාජ බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනම් ආකාසට්ඨාජ බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ජනිත පුණ්‍ය සම්භාර හැම දිනාටම උතුම් අමා මහ නිවනින් සුවපත් වෙන්න මේ කුසල ධර්මයන් හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. සදහවතුනි මිනිපේ මොරයාය වේරගන්තොට රන්දනිගල පාරෙහි පදිංචි චන්ද්‍රිකා මාදම්පේ බද්රා මාදම්පේ චන්ද්‍රාදිසා නායක පුෂ්පා හපුගස්පිටිය යන අයගේ සදහැබර දායකත්වයෙන් පවත්වන ලද ධර්ම දානමය පින්කමයි නිමාවට පත්වන්නේ. දේශකයාණන් වහන්සේ පොල්පිතිගම අරලිය මළුව තපෝවනය ආරණ්‍ය සේනාසනය ඇතුළු විහාර පාර්ශවයේ විහාරාධිපති ඓතිහාසික ප්‍රතියාගල ශ්‍රී සුමංගල මූලික පිරිවෙනේ පරිවෙනාධිපති අමරපුර ශ්‍රී කල්යාණ වංශනිකායේ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක වයඹ ටීවී ආයතනයේ විධායක අධ්‍යක්ෂ ප්‍රවචන කීර්ති ශ්‍රී සාහිත්‍ය ශූරී විපස්සනා කම්මට්ටානාචාර්ය ශ්‍රාෂ්ට්‍රපති පූජ්‍යපාද තපෝවනී සුමේද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ වේවා සිළු යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න මේ උතුම් කුසලය හේතු වාසනා වේවා. චන්ද්‍රිකා මාදම්පේ ප්‍රමුඛ පින්කම සඳහා දායකත්වයේ සැපයූ හැමටත් පවුල්වල සැමටත් බණ ඇසූ හැමටත් එපින් බලෙන් යහපතක්ම වේවායි ධම්සභා මණ්ඩපයේ සිට ප්‍රාර්ථනා කරනවා. ඔබ සිළු දෙනාට තෙරුවන් සරණයි. භවන්දුරට අවිඳු දහම්මහා කරුණාව විහිදු ගොයුම් ගොත් මුනිදු කරම් පිනිපා සාදු සාදු